ප්‍රශ්නාංකයේ 9 බලන්න. ප්‍රශ්නාංකයේ 9 තියෙන්නේ මෙහෙම කාරණයක්. තිරස් තලයක් මත බෝල දෙකක් පෙරළේ. තිරස් තලයක් තියෙනවලු ඒකේ බෝල දෙකක් පෙරලිමින් ගමන් කරනවලු. හරිද? හරි. එතකොට අතර පස්සේ මේකෙදී x හා y එකිනෙකට අභිලම්බ අක්ෂ දෙක ඔස්සේ ඌ ප්‍රවේග සංරචක පිළිවෙලින් 1 හා 2යි මූල 3 වේ. හරිද? මේකෙදි ගත්ත x බෝලයක x සහ y ලම්බක සංරචක දෙක ඔස්සේ තියෙන ප්‍රවේග සංරචක පිළිවෙලින් 1යි මූල 3යි ms ඍණයකයි. අනෙකේ සංරචක දෙක 2යි ms ශ්‍රේණියක බැගින් වේ. බෝල දෙක එකම ලක්ෂයෙන් චලිත වීම ආරම්භ කළේ නම් ඒවායේ ආරම්භක දිශා අතර කෝණය අහන්න. හරි. දැන් ළමයි මෙතනදී මම මුලින්ම අඳිනවා බෝල දෙකක් තියෙනවා ඔහොම. එකම ලක්ෂයකින් අපි මෙහෙම බෝල දෙක අඳිමු. ඔය විදියට. දැන් මට ඕකේ තියෙන දේවල් ටික ඇත්තටම මෙහෙම රූපයක ලකුණු කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ ළමයි දැන් මේ තියෙන්නේ මේසය නම් හරිද? මං ගාව එහෙම තියලා පෙන්නන්න පුළුවන් විදිය බෝලයක් නෑ ලංකපාත. හරිද? බෝලයක් ගන්න නෑ. හරි. මේකෙදි ගත්තට පස්සේ මේ තියෙන්නේ මේසය නම් මේසේ උඩ ඔහොම මම පෑනක් තිබ්බත් කියලා හිතන්න. ඔයගලන්ට පේන්නේ ওই එකක්. හරිද? මේ පේන්නේ අනිත් එක ඔහොම. හරිද? එතකොට මේ දෙන්න චලිත වන ප්‍රවේග එහෙම මට මේ රූපේ ලකුණු කරලා පෙන්නන්න බෑ. මොකද මේ මේසේ උඩ යන්නේ මේගොල්ලෝ ඔහොම. මේ පැත්තට යනවා. මේ පැත්තට යනවා. අර හෙට යනවා. එහෙම ඒවා ලකුණු කරලා පෙන්නන්න බෑ. එහෙනම් මං ඊට පස්සේ අඳින්න ඕන. මං දැන් මේ ඇඳලා තියෙන්නේ ළමයි. මේ ඇඳලා තියෙන්නේ මෙහෙම බලනකොට ඕගොල්ලන්ට පේන එක. මෙන්න මේ පැත්තේ මගේ මේ අත තියෙන දිශාවෙන්නේ ඕගොල්ලෝ බලන්න. මම මේ අත තියෙන තැන. ඊට පස්සේ මං ඊළඟ රූපය අඳිනවා. මෙන්න මෙහෙම උඩින් බැලුවාම මම මෙහෙම අත තිබ්බහම මේ ඕගොල්ලන්ගේ ඇහැ නම් මගේ අතේ තියෙන්නේ ඕගොල්ලන්ට දැන් පේන විදිය. හරිද? එහෙනම් මම මෙතනදී මෙතන රූපේ මම මේ අඳින්නේ මෙන්න මෙහෙම ඇහැ තිබ්බහම පේන විදිය. මේ ත්‍රිමාණ වැඩ හොඳට තේරුම් ගන්න. ඔන්න ඒක තමයි දැන් මම මේ අඳින්නේ. හරිද? දැන් මේකෙදි ගත්තට පස්සේ අර පොත වගේ මේසය වගේ එක කොහොම තියේ. හරිද? මේ එක බෝලයක් මම නිල් පාට බෝලේ කියලා ගන්නම්. අනිත් එක කළු පාට බෝලේ කියලා ගන්නම්. දැන් එහෙනම් මට නිල් පාට බෝලේ කොහොම පේනවා. එහෙනම් එයාගේ xy සංරචක ඔස්සේ තියෙන ප්‍රවේගයන් මේ පැත්තට 1යි ms ඍණයක මේ පැත්තට මූල 3යි ms ඍණයක. එතකොට එයාගේ සංප්‍රයුක්තය මේ වගේ තැනකින් තියෙයි. කැපිටල් V සංප්‍රයුක්ත ප්‍රවේගය. එතකොට මෙතන කෝණය අපි ඇල්ෆා කියලා ගමු. ඊට පස්සේ මෙතනින් කළු පාට බෝලෙත් මෙතනම තියෙන අනිත් බෝලය ඒක අපි මේකේ ඇන්දොතින් එහෙම ආයේ මං වෙනම කොටුවක් ඇඳලා අඳින්න. කොහොම ඊට පස්සේ ආයේ මේ මේසය මේ ලක්ෂය මේ බෝලේ තිබ්බ තැනම දැන් තියෙනවා මේ කළු පාට බෝලය. කොහොම එතකොට එයාගේ එක ප්‍රවේග සංරචකයක් මෙහෙට 2යි ms ඍණයක අනෙක් ප්‍රවේග සංරචකය මෙහෙට ඒකත් 2යි ms ඍණයක. එතකොට මේ දෙන්නගේ සංප්‍රයුක්තය මේ වෙලාවේ යන්නේ මෙතන හරි මැදින් දෛශික දෙක සමාන නම් ඒකත් අපිට ඕන නම් ඔප්පු කරලා ගන්න පුළුවන්. මෙතනදී v සංප්‍රයුක්ත මෙතන කෝණේ 45යි. ඇයි මේ දෛශික සංරචක දෙක සමාන නිසා. අපි ඕන එක හොයමු ඒක බීටා. එතකොට අතර පස්සේ අපෙන් අහන්නේ මොකද්ද? මෙතන ගත්තට පස්සේ දැන් ඔන්න අර ලක්ෂය හරිද?
මෙතන තිරස් කෝණය තිරස් දිශාව එතකොට අර කළු පාට එක්කෙනා මෙහෙට v සම්ප්‍රයුක්ත මේ පළවෙනි රූපෙ එක්කෙනා මම මෙතන v සම්ප්‍රයුක්ත 1 කියලා දාන්නම් මෙතන v සම්ප්‍රයුක්ත 2 දෙවනි එක්කෙනාගේ සම්ප්‍රයුක්ත එහෙනම් මෙයා මෙතන v සම්ප්‍රයුක්ත දෙවනි එක්කෙනා මේ පළවෙනි එක්කෙනා එතකොට මෙන්න මෙතන කෝණය ඇල්පා අපි ඇල්පාව හොයන්න ඕන ඊට පස්සේ මෙතන කෝණය බීටා අපි බීටාව හොයන්න ඕන බීටා එහෙනම් අපෙන් අහන්නේ මේ දෙන්න අතර කෝණය මෙන්න මෙතන කෝණය කීයද මේ දෙන්න අතර කෝණය මේක කෝණය වෙන්නේ ඇල්පා ඍණ බීටා කියන එක එහෙනම් ඇල්පාගේ බීටාගේ අගයන් හොයලා ඒකේ අන්තරය ගත්තා නම් ඒක තමයි උත්තරය මේ රූප ස්නාහන පැහැදිලි වැඳ ගන්න. එතකොට නැවත මම එක සැරයක් විස්තර කරොතින් මේ තියෙන්නේ මේසය. එතකොට මම මේ පළවෙනි රූපේ ඇඳලා තියෙන්නේ මේසෙ උඩ බෝල දෙක තියලා තියෙනවා. ඇත්තටම එකම ලක්ෂය තමයි බෝල දෙක තියන්නේ. එකම ලක්ෂයෙන් තියෙන වඳින්න බෑනේ ඉතින්. කොහොම තියෙනවා. ඔන්න එතකොට ඕගලන්ට ওই විදිය රූපයක් තමයි පේන්නේ. එතකොට බෝල වල අර තියෙනවා කිව්ව ප්‍රවේගයන් ඇඳලා පෙන්වන්න විදියක් නැහැ. ඒවා තියෙන්නේ මෙහෙ බෝඩ් මේසෙ මේ අතුල් පැත්තට අනම්මනම් ඒ විදියට. මෙහෙට යන දිශා හැම අඳින්න බෑ බෝඩ් එක ඇතුළට යන්න. ඒව ඇඳලා පෙන්වන්න ඕන නිසා මම මේසෙ උඩින් බලනවා. මෙහෙම තියෙනකොට මෙහෙම තියලා ඒක උඩින් බලනවා. උඩින් බලනකොට පේන රූපයන් තමයි මේ පළවෙනි බෝලේදී මෙහෙමයි දෙවෙනි බෝලේදී මෙහෙම. අන්න ඒගොල්ලයි දිශා අතර කෝණය. පැහැදිලි? හරි. ලස්සනට රූපය ඇඳ ගන්න. කියන්නේ තව කෙනෙකුට විස්තර කරන්න පුළුවන් විදියට තේරුම් ගන්න හොඳ අර සමහර ළමයි කියන්නේ මට ඒක තේරුණා ඒ වුණාට මට ඒක කියන්න තේරෙන්නේ එහෙම තේරිලා වැඩක් නැහැ හොඳ මම ඒක දන්නවා මට ඒක තේරිලා තියෙන්නේ ඒ වුණාට මට ඒක කියන්න තේරෙන්නේ හරිද එහෙම හරියන්නේ නැහැ හොඳ ඒ කියන්නේ තේරිලා නැහැ කියන එක තමයි ඒකේ අර්ථය හොඳ ඉවර නම් අපි ඇල්ෆා බීටා හොයලා උත්තරේ ගන්න තොර ළමයි ඔයගොල්ලන්ගේ මේ දන්න යාළුවන් එහෙමයි ගෲප් එකට ඇඩ් කරන්න අනිවාර්යෙන් මේක කරන්න හොඳ දන්න යාළුවන් එහෙම ගෲප් එකට ඇඩ් කරන්න මම අර කලින් සතියේ සාකච්ඡා කරපු ප්‍රශ්න ටිකේ වීඩියෝ ටික YouTube එකට දාලා ඒ ලින්ක් ටිකක් දැම්ම ඒ ටිකත් යාළුවන්ට යවන්න අනිවාර්යෙන් මේක කරන්න හොඳ එතකොට මේ තාම අපි දෛශික පාඩම උගන්ලා ඉවරයි ඊට පස්සේ මේ අපි තාම චලිත ප්‍රස්ථාර නම් විදිය පාඩම් ටික අපි තාම කරේ නෑ එතකොට අපිට ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්න ඒ ටික පොඩ්ඩක් ඉගෙනගෙන තියෙන්න ඕනේ එතකන් අපි මිනුම් උපකරණ ඒකක හා මාන ඊට පස්සේ පන්ති අපි දීපු පේපරයක් ඇති මම ඒකත් ගෲප් එකට දාන්නම් ඒ පේපරය සාකච්ඡා කරන වැඩ ඒ විදිහේ වැඩ ටිකක් තියෙනවා එතකොට ඊළඟ මාසයේදී අපි මිනුම් උපකරණ ප්‍රශ්න ටික හා ඒකක හා මාන ප්‍රශ්න ටික ආ පන්තියේ දීපු පේපර් ටික ඉවර කරන වැඩ ටික කරමු හරිද එතකොට ඒ කාල සීමාව තුළදී පන්තියේ චලිතය පාඩම ඉගෙනගෙන ඒකේ සැලකිය යුතු මට්ටමකට ඇවිල්ලා තියෙයි බොහෝ දුරට අපිට ඉවර කරන්නත් පුළුවන් වෙලා තියෙයි එතකොට අපිට චලිතයේ ප්‍රශ්න ටික කරාට පස්සේ බලය කොටස තමයි ඊළඟට තියෙන්නේ හරි ලීලිවර නම් අත උස්සන් රූපසා ලස්සන්ට පාට පෑම් පාවිච්චි කරලා අඳින්න හොඳ අර සව් කියලා ලියලා සම් කියලා ලියලා තියෙන සම්ප්‍රයුක්තය කියලා කෙටියෙන් හොඳ
ප්‍රවේගයන් තියෙන ඒගොල්ලයි සම්ප්‍රයුක්තය. හරි ඉවරයි ඉන්නවා එක්පන් කරන්න. හරි ඉවරයි ඉක්වන්ට ඇල්පා බීටා හොයන්න. මම කියලා දීලා තියෙන්නේ ඇල්පා හොයන රටාව බීටා ඒ වගේ දේවල් මම කියලා දීලා තියෙන්නේ. උත්තරේ ගන්න. උත්තරේ වෙන්නේ ඇල්පා ඍණ බීටා කියන එක. හරි එතකොට ළමයි මෙතන අපිට ඇල්පා ලියන්න ඕන. සම්ප්‍රයුක්තයේ විශාලත්වය හොයන්න ඕනේ නැහැ හොඳේ. විශාලත්වය හොයනවා නම් 1 වර්ගය ධන මූල 3 වර්ගය ධන වර්ගමූලය. 1 වර්ගය ධන මූල 3 වර්ගයේ වර්ගමූලය. මෙතන 2 වර්ගය ධන 2 වර්ගය ධන ඒකේ වර්ගමූලය. සම්ප්‍රයුක්ත ප්‍රවේගය හොයන්න කියලා නෑ අපිට. ඉතින් ඒක හොයන්න ඕනේ නැහැ. අපි එතන හොයා ගන්න ඕනේ ඇල්පාව. එහෙනම් tan ඇල්පා ලියනවා නම් කොහොමද? මෙතන ඇල්පා. ඇල්පා කෝණයේ ඉන්න පැත්තේ කෙනා නෙමෙයි අනෙක් පැත්තේ කෙනාගේ විශාලත්වය. මූල 3 බෙදීම ඇල්පා කෝණයේ ඉන්න පැත්තේ කෙනා. 1. එහෙනම් tan ඇල්පා සමානයි මූල 3යි. tan වලගේ මූල 3ක් වෙන්නේ ඇල්පා සමානයි අංශක 60 වුණාම. ඇල්පා සමානයි අංශක 60 වුණාම. හරිද? ඊපස්සේ මෙතන බීටා tan බීටා. දැන් මෙතන බීටා ඉන්නේ මෙතන. සමහර tan බීටාගේ අර කලින් ලියපු එකේ ප්‍රකාශනය කටපාඩම් කරගෙන හරියන්නේ නැහැ. බීටා ඉන්නේ මෙතන. එහෙනම් මේ පැත්තේ කෙනා 2 බෙදීම මෙයා ඒකත් 2. හොඳට බලන්න රටාව දෙන්නම එක જાතිය වුණත් අනේ මොන එක බෙදුවත් අවුලක් නැහැ කියලා හිතන්න බෑ. tan බීටා ඉන්නේ මෙතන. කෝණේ ඉන්න පැත්තට අනිත් පැත්තේ කෙනා මෙන්න මෙයා.
බෙදීම මෙයා. හරිද? එතකොට අතර පස්සේ මෙතන එන්නේ tan බීටා සමානයි 2ට 2 කපලා ගියාම 1යි. සමහර ළමයි එහෙම ලියනවා මේ 2ට මේ 2 කපලා බිඳුවයි කියලා. එහෙම නෙවෙයි හොඳේ. එහෙනම් tan බීටා 1 වෙන්නේ කීයද? අංශක 45 දී. තේරුණායි? එහෙනම් ඇල්පරින බීටාගේ අගය කීයද? එහෙනම් මෙතනදී චලිත අපෙන් ගානේ අහන්නේ මොකද්ද? ගැටලුවේ අපෙන් අහන්නේ චලිත දිශා අතර කෝණය. හරිද? චලිත දිශා අතර කෝණය සමානයි ඇල්පරින බීටා. ඇල්පා කීයද? අංශක 60යි බීටා 45යි. ඇල්පා කීයද? අංශක 60යි බීටා 45යි. එතකොට මොකද වෙන්නේ? මේක අඩු කරාම එන්නේ අංශක 15යි කියලා. අංශක 15යි කියලා. පැහැදිලිද? හරි. එහෙනම් උත්තරයේ අංක 1 කියන එක ගන්න පුළුවන්. උත්තරයේ අංක 1 කියන එක ගන්න පුළුවන්. හරි. ඉක්මන් කළා හදා. ඊට පස්සේ ළමයි 10 11 12 ප්‍රශ්න තුන තියෙනවා. අපිට 13 14 ප්‍රශ්න තාම කරන්න බෑ. අපි සාපේක්ෂ චලිතය ගැන ඉගෙනගෙන නෑ තාම. චලිතය කොටස ඉවරුනාට පස්සේ තමයි අපි ඒක ඉගෙන ගන්න. එතකොට කලින් පිටුවේ 9 වෙනි ප්‍රශ්නේ අපි ඉතුරු කරා. දැන් මේකේ 9 13 14 ප්‍රශ්න දෙකත් ඉතුරු කරන්න වෙනවා. හරි. එතකොට ඉක්මන් කරන්න මේක හදලා ඉවරන අත උස්සන්න. අපි අදට ඔතනින් එහෙනම් ඉවර කරමු ළමයි. ඉතුරු ප්‍රශ්න තුනත් ඊළඟ සතියේට තියමු. දැන් ඕගොල්ලොන්ට මේකේ ගොඩක් පාඩම් ඉගෙනගෙන ඉවර කරලා තියෙන්නේ. පිටු අංක 11 වෙනකන් සියලු ප්‍රශ්න කරලා ඉවර කරන්න පුළුවන්. හරිද? තියරි පන්තියේදී අපිට තව මේ මිනු උපකරණවල ගෝලමානය හා චලන් වීක්ෂය ඉවර කරන්නත් තියෙනවා. ඒ ටිකත් අපි ඉදිරි සතියේදී ඉවර කරනවා. දෛශික පාඩමේ තියරි ඉවරයි. ගණන් හදන වැඩ ටික තියෙන්නේ. තව ඊට පස්සේ කෙටි ක්‍රම කිහිපයක් කියලා දෙන්න තියෙනවා දෛශික පාඩමට අදාළව. හරි. එහෙනම් ළමයි අදට අපි ඔතනින් ඉවර කරමු. මේකේ 10 11 12 කියන ප්‍රශ්න තුනත් ඉතා හොඳයි. ඒක අර ටිකක් වැඩිපුර විස්තර කරන්න තියෙනවා. හරිද? ওই 10 වෙනි ප්‍රශ්නයේ මාදිලිය ගැනත් පොඩ්ඩක් හොඳින් කියලා දෙන්න ඕන. හරිද? ඒක නිසා ඒක ඊළඟ දවසට තියා ගන්නවා. අදට එහෙනම් ඔතනින් ඉවරයි. මේ සතිය තුලදී කරන්න තියෙන වැඩ ටික කරන්න. මේකේ ඒකක හා මාන කොටසට අදාළ සියලු ප්‍රශ්න ටික ඉවර කරලා තියන්න. හරිද? සියල්ල අවසන් කරන්න. ලබන සතියේදී දෛශික කොටසට අදාළ අර ප්‍රශ්න තුන සාකච්ඡා කිරීමත් එක්ක ඒකක හා මාන පාඩම් කොටසේ ෂෝට් නෝට් එකක් හදන එක තමයි කරන්නේ. මෙන්න මේ ටික පාඩම් කරගන්න කියලා. හරිද? හරි. එහෙනම් අද ඔතනින් ඉවරයි. ඔතනින් පස්සේ කොටස ඊළඟ දවසේදී කරමු. හරිද? එතකොට යාළුවන්ව ගෲප් එකට ඇඩ් කරන්න. යාළුවන්ට පන්තිය ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න. අනිවාර්යයෙන්ම මේ වැඩේ කරලා දෙන්න. හොඳ? හරි. එහෙනම් අද ඔතනින් ඉවරයි. ඉතින් පස්සේ කොටස ඊළඟ දවසේ කරමු.